සොරි ඒව ඉන්නවා නම් මේ අදාගන්න වෙන්නේ ඒකයි. මේ ටික සම්පූර්ණයෙන් ටියුට් එක නැතේද? සීතලයි. මාර ප්‍රශ්න දෙන්න මොකක් කර කරවම්. රොටරියේ මේ ළඟක ඉඳන් සීතලයි කියලා ප්‍රශ්නේ දැන්. ඉස්සර රස්නේ සීතල. ඒක නෝගේ වෙන්නේ අර එකම හෝල් එකේ විවිධ කාලගුණික තත්ත්ව තියෙනවා. මේ හරියම බලන සීතලයි මොන සීතලක්ද කියලා කියන්නේ. මේ සීතල නෑනේ. මේ සීතලයිද? හොම්මට උඩු. මේ සීතලයි. සාමාන්‍යයෙන් රොටරි එකේ වෙන්නේ මේ එක එක පැතිලට. එක AC එකකින් දෙකකින් තමයි ඔක්කොම බැලන්ස් කරන්නේ දැන්. මේවත් වැඩ. පුදුමයි මොකද දන්නේ. රොටරි එක වර්ධනය වෙලා තියෙනවා. හරි. අර මේක නෙමෙයි වලේ අර ලොකු හෝල් එකෙත් දැන් සීතලයි කියනවා ළමයි. රොටරි එක හැදිලා. අපි රොටරි එකට බැන්නා. රිවිෂන් එකේ රොටරි එකට හොඳටම බැන්නා. මම දන්නේ නැතුව එකපාරක් බැලුවා. රිවිෂන් එක හෝල් දෙක යන්නේ. වලේ හෝල් එකෙත් යනවා. ඒක ඉඩ නැති හින්දා මේකෙත් තව සෙට් එකක් ඉන්නවා. මම දන්නේ නැහනේ මේකේ කවුද ඉන්නේ කියලා. මම වලේ මේ රොටරි එකට බැන ඉන්නවා. ඒ වෙලාවේ මේකෙත් ප්‍රොජෙක්ටර්ස් වලින් ඔක්කොම ටික යනවා. මේකේ ළමයි ටිකට අමතරව මේ අයිතිකාරයා ඉඳලා. ඒ මොනස්සයා මේකටලා ඉඳලා තියෙන්නේ. උඩ ඔක්කොම ඇහිලා මම නෑ කියලා හිතාගෙන හොඳට වැන්නා. වෙන ඉන්නකොට මේ බැන්න කියන නිකන් නෝන්ඩියට වගේ වැන්නයි මනුස්සයාටත් එක්ක ආදල්ලකට වැන්නා. මේ මනුස්සයා මේකට අහගෙන ඉඳලා කොහොම හරි දැන් හැදිලා අය. හරි දැන් වෙන කොහේ හරි දැන් අහගෙන ඉන්නවත් දන්නේ නෑ නේද? සෝරි ඒව ඉන්නවා නම් මේ අදාගන්න වෙන්නේ ඒකයි. කොහොම හරි AC අඩු කරන්න බෑනේ ඕෆ් කරන්න වෙන්නේ. දැන් AC නෑ. එහෙමයි එහෙම එක්කුත් තියෙනවා. මේකේ අන්ත දෙකක් කෙලිම තියෙන්නේ. AC ඕන නම් AC ඕන නැත්තම් නෑ AC කියන්නේ. මේවා අඩු වැඩි කරන්න ඒවා එහෙම රිමෝට් නම්මන ඒව නෑ. ස්විච් එක දැම්මම ඔන් වෙනවා ඕෆ් කරාම ඕෆ් වෙනවා. පාලනය කරන්න ටිකක් වෙලාවක් දාලා තියලා ඕෆ් කරලා ආයෙ දාලා එහෙම තමයි කරන්නේ. ඉතින් ඒව හැටි සහාය. ඉස්සර ගොඩක් වෙලාවට උනේ එක AC එකකින් මුළු පන්තියම සීතල කරන්නේ. ඉතින් ඒක ළඟේ වුන් ඉවරයි. ඈතට යනකොට නෝමල් අන්තිම හරිය වුන්ට පට්ට රස්නේ එහෙම යන්නේ. දැන් ඕක මොනවා හරි වෙයි. ගොඩක් AC තිබ්බට ලයිට් එක විතරයි වත් වෙන්නේ වැඩ කරන්නේ. එහෙම තියනවා දැන් ඕෆ් කරන්න නැති එකක් දෙකක් හරි කොහොම හරි ටිකකින් හරියයි. ඒක තමයි ඉතින් හරි.